දන්නවද තිස්සව? මේ කියන්නේ ඩඩ්ලි සිරිසේන මහත්මයාගේ රියදුරු තිස්ස මහත්මයා ගැන. ඩඩ්ලි ඔහු ගැන කියන්නේ මෙහෙම. මේ ඉන්නේ මගේ පළවෙනි රියදුරු මහත්තයා වුණ තිස්ස. ඉස්සර මම මේ හැම දෙයකටම කලින් ගොඩ යන්න කියලා මිලට අරගෙන දුවපු කොළඹ කුරුණෑගල බස් එකේ තිස්ස තමයි කොන්දොස්තර. මම තමයි මේ බස් එකේ ඩ්‍රයිවර්. පස්සේ මම ලොරියක් අරගෙන බිස්නස් එක ටිකක් පුළුල් කරද්දි තිස්ස ඒ බස් එකේම ඩ්‍රයිවර් වුණා. එහෙම පටන් ගත්ත මගේ ව්‍යාපාරික ගමනේදී මම මිලට ගත්තු පළවෙනි ජීප් එක තමයි මේ ෆොටෝස් වල තියෙන්නේ. මම 90 ගණන් වල මුල හෙමින් සහල් ව්‍යාපාරයට අත ගැහුවාම තිස්ස තමයි මගේ පුතා දිමිත්‍රගේ රියදුරා වුණේ. තිස්ස මගේ ජීවිතේට කොච්චර වටින මිනිහෙක්ද කියලා කිව්වොත් එයා තමයි මගේ සුවිශාල සහල් මෝලේ මුල් ගල වෙනුවෙන් පළවෙනි පස්පිඩල්ල කපපු මිනිස්සයා. ඉතින් අද මගේ පුතා දිමිත්‍ර තරුණ වෙලා. මමයි තිස්සයි මගේ පළවෙනි ජීප් එකයි එක්ක හෙමින් වයසට ගිහින්. එදා මාත් එක්ක ලොරිවල ගියපු අත්වල කරගැට එනකම් බස්වල ගියපු තිස්සත් අද වාහන කිහිපයක හිමිකරුවෙක්. ඒත් තිස්ස තවමත් මාව දාලා යන්නේ නැහැ. අද තිස්ස මගේ ලොරි වෙනුවට Benz BMW Lexus පදිනවා. ඒත් අපේ හිතවත්කම් බැඳීම් තවමත් එහෙම්මමයි. ඒ නිසා මොන දේ වුණත් මුල අමතක කරන්න එපා. ව්‍යාපාර නෙවෙයි මොන දේ පටන් ගත්තත් ජීවිතේට එක මාර වටිනා පාඩමක් කියලා දෙනවා. මොකද ඒ අයගේ ආශිර්වාදය අපේ ගමනට සෑහෙන වටින නිසා. ඩඩ්ලි සිරිසේන මහත්මයා තිස්ස ගැන ලියන්නේ එහෙම. සැබෑ ව්‍යාපාරික සාර්ථකත්වය කියන්නේ මුදල් හෝ දේපල වලට වඩා මිනිස් සම්බන්ධතා මත ගොඩ නැගෙන දෙයක්. කොළඹ කුරුණෑගල බස් එකක කොන්දොස්තරවරයා සහ රියදුරු ලෙස ආරම්භ වූ ඔවුන්ගේ ගමනේ ඩඩ්ලි සිරිසේන මහතා අද විශාල ව්‍යාපාර අධිරාජ්‍යයක හිමිකරුවෙක්. නමුත් ඒ ව්‍යාපාර ජයග්‍රහණ වලට වඩා විශ්වාසය සහ මිත්‍රත්වය ඔහු අදටත් අගය කරන්නේ ව්‍යාපාරයක් හෝ වේවා වෙනත් ඕනෑම ගමනක් හෝ වේවා අපේ අතින් අල්ලගෙන ගමන ආරම්භ අපේ ගමනට ආශිර්වාද කළ විශ්වාසවන්ත මිනිසුන්ගේ අගය කිසිදා මිල කළ නොහැකි බව ඔහු දන්න නිසා වෙන්න ඇති. ඇත්තටම අපේ ජීවිතේ මොනතරම් ඉහළට ගියත් කවදාවත් මුල අමතක නොකළ යුතුයි. මොකද ඔවුන්ගේ ආශිර්වාදය සහ අපේ නිහතමානීකම තමයි අපගේ ඉදිරි ගමනට ආලෝකයක් වන්නේ. සැබෑ බැඳීම් කාලයත් සමග මැකී යන්නේ නැහැ. ජීවිතේම සරු කරනවා. හරියට තිස්ස වගේ.